Hi guys, අපේ channel එකට ඔයාව සාදරයෙන් පිළිගන්නවා. අපි දැන් ඉන්නේ AI යුගයට යන ගමන්. මේ AI තාක්ෂණය නැතුව අපිට රටක් විදිහට ඉස්සරහට යන්න අමාරුයි. ඉතින් මේ channel එකේදී අපි සිංහලෙන් AI ගැන, AI tools ගැන, ඒ වගේම අලුත් AI technologies ගැන උගන්වනවා. ඉතින් ඔයාටත් AI ගැන කැමැත්තක් තියෙනවා නම් අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්. අනාගතයේදී ලංකාවට AI කියන්නේ මැජික් එකක් නොවේවි. අද අපි කතා කරමු කොහොමද AI එකක් පාවිච්චි කරලා ලේසියෙන්ම software එකක් ඉගෙන ගන්න කියන එක ගැන. ඔයාලට මේක පාවිච්චි කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. ඔයාලට පුළුවන් ආගේ කම්පියුටර් මොකක් හරි ප්‍රශ්නයක් ඇති වුණොත් ඒ ප්‍රශ්නේ මේකෙන් විසඳ ගන්න. අපිට මේක පාවිච්චි කරන්න අපිට යන්න වෙනවා Google AI Studio එකට. මම description link එක දාන්නම්. නැත්නම් ඔයාලට පුළුවන් aistudio.google.com කියලා search කරන්න. search කරාම පස්සේ මෙන්න මේ වගේ site එකට ඔයා ආවි. එතකොට ඔයාට ඔයාගේ email එක දීලා මේකට sign in වෙන්න පුළුවන්. sign in වුණාම පස්සේ මෙතන තියෙනවා stream කියලා ටැබ් එක. මේ ස්ට්‍රීම් ටැබ් එකේ තමයි අපිට මේක පාවිච්චි කරන්න අවස්ථාව හම්බෙන්නේ. එතකොට මේක පාවිච්චි කරනකොට පොඩි දෙයක් ඔයාලා මතක තියාගන්න ඕනේ. ඔයාගේ sensitive information මේකට පෙන්වන්න එපා. මොකද මේක Google එකෙන් රෙකෝඩ් කරලා මේ මොඩල් එක තව ට්‍රේන් කරන්න මේක පාවිච්චි කරනවා. ඉතින් ඒ හින්දා ඕගොල්ලන්ගේ password username වගේ දේවල් මේකට ඩිස්ප්ලේ කරන්න එපා. මේකෙදි අපිට options තුනක් හම්බ වෙනවා. පළවෙනි එක තමයි talk. මේක පාවිච්චි කරලා අපිට පුළුවන් මේ AI එකත් එක්ක කතා කරන්න. හරියට ChatGPT live වගේ. ඒ වගේම webcam කියලා එකක් තියෙනවා. ඒකෙන් පුළුවන් අපේ webcam එකකින් දේවල් මෙයාට පෙන්නන්න. ඒතකොට එහෙම පෙන්නලා ඔයාට පුළුවන් එක එක ප්‍රශ්න අහන්න. මේකෙන් අපේ කාමරය මේකට පෙන්නලා අපිට පුළුවන් අහන්න. මට ලැප් එක තියපු තැන මතක නැහැ. කොතනද තිබ්බේ කියලා අහන්න. එතකොට එයා උත්තර දෙනවා. මෙන්න මෙතන තමයි තිබ්බේ කියලා. අන්න ඒ වගේ වලට මේ webcam කියන පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම අපිට වැදගත්ම feature එක තමයි මේ share screen කියන feature එක. මේක පාවිච්චි කරලා අපිට පුළුවන් අපේ desktop එකේ තියෙන screen එක මේකට share කරන්න. share කරාම පස්සේ යාට පුළුවන් ඒ screen එකේ තියෙන දේවල් අඳුරගෙන අපි අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න. ඒතර මේක පාවිච්චි කරලා අපිට පුළුවන් අපි නොදන්න software අලුතින් ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම මොකක් හරි software එකක් හරි මොකක් හරි app එකක් හරි පාවිච්චි කරනකොට ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් ඔයාට පුළුවන් ඒ ප්‍රශ්නේ මේකෙන් අහන්න. එතකොට මෙයා අපිව step by step guide කරනවා ඒ ප්‍රශ්නේ විසඳ ගන්න. වැඩි විස්තර කතා කරන්න අපි මේ AI එක පාවිච්චි කරමු. මම මුලින්ම ඔයගොල්ලන්ට පෙන්වන්න හදන්නේ මගේ browser එකේ settings වෙනස් කරන විදිහ ගැන. මම පාවිච්චි කරන Brave browser එක. මේක හැමතිස්සෙම start වෙනකොට පටන් ගන්නෙ මම අන්තිමට නවත්තපු page එකෙන්. එතකොට ඒක මට පොඩි ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මට ඒ වෙනුවට ඕනේ මේක හැමතිස්සෙම start කරනකොට අලුත් page එකකින් පටන් ගන්න. ආයෙකින් තව එකක් තියෙනවා. මේක පාවිච්චි කරනකොට විනාඩි 10 එක දිගට කතා කරන්න පුළුවන් අවස්ථාවක් හම්බෙන්නේ. ඔයාට ඒ විනාඩි 10 වුණාම පස්සේ ආයෙත් අලුත් chat එකකින් කතා කරන්න පටන් ගන්න වෙනවා. හැබැයි ඒකත් ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාට විනාඩි 10කට වඩා යනවා නම් මේ ප්‍රශ්නේ විසඳ ගන්න. ඔයාට පුළුවන් දෙවනි විනාඩි 10 පටන් ගන්නකොට පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්න. මම කොතනද මේක නවත්තලා තිබ්බේ? ඒ වගේම දැන් මොනවද මම කරලා තින්නේ? ඒක ගැන පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දීලා ඔයාට පුළුවන් ඊටු ටික හදන්න ගන්න. හරි. මම මේ විදිහට මගේ ස්ක්‍රීන් එක ෂෙයා කරනවා. එතකොට අහනවා සම්පූර්ණ ස්ක්‍රීන් එක නැත්නම් වින්ඩෝ එකක් විතරද ෂෙයා කරන්න ඕනේ කියලා. ඒතකොට ඔයාට පුළුවන් මෙතනින් දෙන්න entire screen කියලා. එතකොට සම්පූර්ණ ස්ක්‍රීන් එක මේකට ෂෙයා වෙනවා. දැන් මේ ෂෙයා කියන බටන් එක ඔබයි. Hey Google. Hello there. How can I help you today? Okay, I am using Brave browser and whenever I start it, it start from where I left. So I want to start it from the new tab every time. Okay, so you want Brave to open with a new tab every time you start it. Have you looked into the settings to change the startup behavior? Okay, I want to go to settings. All right. Were you planning on showing me how to get to the settings in Brave so I can help you from there? Okay, can you see my settings now? Yes, I can see your settings now. Under On Startup, the Continue Where You Left Off option is selected. To have Brave open a new tab every time, you'll want to select the Open the New Tab Page option instead. Okay, thank you. You're welcome. Is there anything else I can help you with today? Okay guys, මම හිතනවා ඔයගොල්ලන්ට මේ ගැන අයිඩියා එකක් හම්බෙන්න ඇති කියලා. මේකට ඕන නම් සිංහලෙන් ඔයාලට උතර මෙයාට සිංහල තේරුම් ගන්න පුළුවන්. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙන සිංහල මෙයාට කතා කරන්න බෑ. මෙයා අපි සිංහලෙන් ප්‍රශ්නයක් අහුවාම පස්සේ සිංහලෙන් මෙතන ටයිප් කරනවා. හැබැයි ඔයාට ඒක සැරෙන් සැරේ කියවන්න වෙන හින්දා මං හිතන ඉංග්‍රීසියෙන්ම කතා කරන ලේසි කියලා. හරි, අපි තව එකක් චෙක් කරමු. Okay Google, can you see my screen? Yes, I can see the code you're showing. It looks like you're working on a calculator app. Is there something specific you'd like me to look at? Okay, can you guess which software I am using to code? It appears you are using IntelliJ IDEA as your IDE. Is that Okay. correct? Yeah, it's correct. So I want to change the font size a little bit higher. Got it. How do I do that? Got it. To change the font size in IntelliJ IDEA, you can typically go to File, then Settings, then Editor, then Font. Does that path sound right based on your version of IntelliJ? Okay, but I don't see anything like file or something. I understand. Instead of looking for a file option, can you show me the top bar of the IntelliJ IDEA window? There might be a menu option labeled IntelliJ IDEA or the name of your operating system, like Windows or Mac OS. Knowing what options are available in that top menu bar will help me guide you better. You mean this? Instead of selecting code, could you move the cursor to the top of the screen
so I can see the menu bar at the very top of the application. Okay, can you see it now? Yes, I can see it now. Click on File, then select Settings. After that, on the left panel, navigate to Editor, then Font. You should be able to adjust the font size from there. Let me know if you find it. Okay, I found it. Great. You can now change the font size to your preference. Is there anything else I can help you with regarding IntelliJ IDEA or any other topic? Okay, I changed the font size. What do I do next? Great. Did increasing the font size resolve the issue you were having? Okay, I mean I changed the font size in text. So what do I do next? That, be sure to click Apply or OK to save the changes you made. Will you show me the code again? Okay, it has changed. Thank you. Great. I'm glad I could help. Do you need anything else at the moment? ඉතින් මං හිතනවා guys ඔයගොල්ලන්ට මේක පාවිච්චි කරන විදිය ගැන අයිඩියා එකක් හම්බෙන්නේ නැති කියලා. ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට ඔයාගේ ඕනම ප්‍රශ්නයකට විසඳුම් හොයාගන්න. ඒ වගේම ඕනම ඇප් එකක් ලේසියෙන් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් අදට අපි මෙතනින් නවතිනවා. මේ වගේ තවත් වැදගත් තොරතුරු දැනගන්න AI සිංහල channel එකට subscribe කරන්න මතක් කරන්න. ඒ වගේම මේ වීඩියෝ ගැන ඔයාගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. අපි ආයෙමත් අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු.